සාම්ප්‍රදායයේ අපිට නිර්මාණ කරන්න බැරි සාම්ප්‍රදායයේ අපිට එක මාත්‍රේ 4 16ට කඩලා 16න් 4ට යන ඒ ගත මාත්‍රේ වෙනවා. තවන ගත අපිට ඕන මේකේ සම්ප්‍රදායක් යන්න පුළුවන් මොනවද කරන්නේ අපි ඕක ගන්න ඇත්තමයි තමයි. හරි. මම එක ඇක්ටිව් යන හතන්තිතේ විලම්බලයි මඟුල් නැතුව. හරි. නතුතුනේ නැහැ. මම හැම වෙලාවෙම අපි ඔබතුමිය අපි පරිශ්‍රණ ඇක්ටිං නැතිවෙකට අපි හැම වෙලාවෙම බලමු මේක ඇත්තද කියලා. මේ දක්වා මට අහුනේ මගේ ජීවිත කාලේ නැදුම්ගමේ රාජා පමණයි. ඔය කාලේමයි. හරි. දැන් මම අපි හැම වෙලාවෙම යා එහෙම සම්බරණගෙන යනකොට අපි ඒක අපි හැම වෙලාවම කියනවා. ප්‍රැක්ටිකල් ඕක ඇත්තම කියන ගතිය කාටද? එක්ක මම නටමන්ස්ට බලන්න ඕනේ. නේ? ඒක ගෝවල වෙන කාටද තේරෙන්නේ. ඉතින් ඒක හැම වෙලාවම ඇත්ත. අර ආස්ත්‍රනාදේ මේ නාද වගේම ඒ කාල. ඒක අපේ සිතාව පිළිවෙල නේද? ඔව්. ඒක කරපුවා. Cinta baru itu namanya. Ya, alam itu bukan zaman itu mau ya. Cinta baru mata में साथ है मातु पंदा सीता वाले में तुम्हारे गाड़ी के जरिए देखा इतनी क्या नहीं कि मैं साथ में सीता वाले देखिए अब किया में आ गई අර වගේ ශාරීරිකානුබද්ධ පාරම්පරික ගුරුකුල ඇසුරේ තියෙන ඕවා කවුද කතා කරන්නේ? ඔබතුමේ එකයි අර දරවාදනය ගැන කවුද ඒ තරම් ගැඹුරට කතා කරන්නේ? නෑ කතා කරනවා නම් තියෙනවා. රාමි ඊයේ ඇසු පිළිවින් වයින් දෙපොසේ සාම්ප්‍රදායික ගම්බීර දෙකකින් උනන්දු රැලි මල් දන්වත ඒකවල බලන්නේ ඒ ඔක්කොම ඇතාගේ විස්තරය කියන්නේ. ඔකට ගාන රවුපදේ තුනයි ඒ එහෙමද මම ගානේ මට දැන් පද කියන්නේ මට ඉරන්නේ. නමුත් ඇතාට ඒ අනුයාට මේ දවල් ගන්න කවදාවත් එහෙම තියෙනවා. ඔව්. අද යන නායි. ඒක ගොඩේ ගන්නේ. ඒක දැක්කු ඉන්ටර්නෙට් කියන්නේ දැක්කු ඒවල කියන්නේ දුනාසේ. ඒකට මේ දෙකේ සම්මිලිතාත්මක ලක්ෂණ සහ මේකේ තියෙන ගැඹීරභාවයේ ඇත්තෙක් යන විදිහට ගන්නවා වගේ තමයි අනේමයි උරුතේ මේක ගන්නේ රජු වෙනවා. ඔව්. රජු වෙනවා කියන්නේ ඉලෙමුවන්නේ නියෝජනයේ. ඔව්. හරිද? ඔව්. එතකොට රජු වෙනවාට යද්දේසා මඩල තන්නාන තාමෙන්දලි තානේන තාම්ද
අපේ මහාචාර්යතුමිය සමගතත් මේ වැඩේ අපි ඉස්සරහට අරගෙන යමු. ඉතින් මම කියාගෙන ආවේ කියාගෙන මට ඕනෑකම තිබුණේ මේ ගුරුකුල ඇසුරේ සහ ඒ තැන්වලට ගැලපෙන ඒ සංස්කෘතිය තිබුණා. නුවර පෙරහැරට යනකොට නුවර පෙරහැරට වෙනම සංස්කෘතියක්. හරි? කංකාරට යනකොට ඒක වෙනම සංස්කෘතියක්. සූවිසට යනකොට වෙනම සංස්කෘතියක්. ඊළඟට වෙනත් කමත් නටුමට කියනවා මේක වෙනම සංස්කෘතියක්. නේද? අපි කමත් සභාවේ පන්සලේ නටන්නේ වෙනම. හරි? අපි ඒකම මගුල් ගෙදර නටන්නේ නැහැ. ඉතින් ඒ අපේ පාරම්පරා ගුරුකුලයේ ඇතුලේ පෙරහැර තාල පෙරහැර නාතරට කවි කෝල්මර තාලෙට පෙරහැරේ පුරන්නේ නැහැ නේද? අපි අර සූවිසි විවරණේ තාලෙට අපි කංකාරී කවි කියන්නේ. එතකොට අපි හැම වෙලාවම උත්සාහ කරන්න ඕනේ ඒ තාලේ ඒවා ඒ තැනේදී භාවිතා නොකර වෙනත් තැනක භාවිතා කරොත් මට තේරෙන එක අවභාවිතාව. මට තේරෙන විදිහට ඒක අවභාවිතාව. හරි? අපේ කලාවේ තියෙන ශාස්ත්‍රීය කියපු ලොකුවට කියනවා නම් අපි ශාස්ත්‍රීය මේක මෙහෙමයි කියලා කියනවා නම් ඒ ශාස්ත්‍රයේ තියෙන්නේ කොහෙද? එකම කවිය. අරගෙන පොණ්ඩේ තියෙනවා නම් ඕන විදිහට ගොතන්න පුළුවන්. ඉතින් අපේ ශිල්පියෝ ඒ අනන්‍යතාවයේ තිබ්බ හැටි. ඔතන කවි කෝල්මරයක්ම කොහොමාකංකාරයේ කවි කෝල්මරයයි තොවිලේ කවි කෝල්මරයයි තාල දෙකක්. උඩරටට යනකොට උඩරට මල්යහනට කියන එකයි සබරගමුවට කියන තාලය ඒ වගේ අනන්‍යතාවය තියාගත්තා. ඒක අපේ අනන්‍යතාවය. පහතරට එයාලා ඒක එයාලගේ හැටියට තියාගත්තා. අපි උඩරට හැටියට තියාගත්තා. ඉතින් ශාස්ත්‍රීය ශිල්පය කියන්නේ ඒකයි. ඒ වගේ අනන්‍යතාවය. අපිට තියෙන දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ කතිකාවතේ වැදගත් මාතෘකාව මම නම් හිතන්නේ ඒක කියලා. අපි ඔය ඔක්කොම අරගෙන දැන් නූතනයේ මේ අපි හැමෝම වැඩම අපි නිර්මාණ කරනවා. කොහෙන්ද ගත්තේ? මේක අපි මේ බලියෙන් මේ තාලේ ගත්තා, විවරණයෙන් මේ තාලේ ගත්තා, කොහොමාකංකාරයෙන් මේ තාලේ ගත්තා, සබරගමුවෙන් මෙන්න අරන් අපි හැදුවා විනාඩි 10ක අයිටම් එකක්.
මේක සබරකම නටුවක් තියෙනවා උඩටම තියෙන හොඳයි. ටික කාලයක් නටන් ගියා. අපි දන්නේ දැන් ඒ නටන પરම්පරාව මේක ගත්තේ කොහෙන්ද? ඒකේ ඉතිහාසය මොකද්ද? එතන තිබ්බ දේ ගන්න ඕන දේ මොකද්ද දෙතෙන්නේ? ඒ પરම්පරාව ওই වේදිකාව ওই විදිහටම ගිහිල්ලා ඒ වේදිකා પરම්පරාව එයාලගේ પરම්පරාවට දෙන්නේ මොකද්ද? කොහෙන්ද ඒක ගන්න? ඇයි මේකෙන් 5ක් 10ක් අරගෙන වේදිකාවට ගියා මහ පොළොවේ වේදිකාවට ගියා වේදිකාවෙන් අපි එතන ඉස්සරහට යන්න කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. මොකද්ද? අපිට මේ මූල ආපහු වේදිකාවෙන් මේ ශිල්පය දෙන්න ඕන මූලික හරය අපේ බේස් එක මේ අපේ බලිය තොවිලේ සංකාරයේ සූවිසිය තමයි අපේ මේ නැටුමේ හරය. ඒක ඉගෙනගෙන උඹල ඕන දෙයක් පුතේ කරපන්. දැනගෙන හොඳට ස්පර්ශ කරනවා නේද? එතකොට දැන් මේක අර සම්ප්‍රදායන් බිහි වෙනවනේ. සමාන්තර සම්ප්‍රදාය කියන්නේ අන්තරික්ෂයේ යක් කියනවා මේ බිම්මට්ටමේ සම්ප්‍රදාය වේදිකාවට යනකොට ඒක වෙනස් කරනවා. අලුත් එකක් හැදුණා. හරිනේ. අපි වන්නම් තිබ්බේ කොහෙද? කවිකාර මඩුවේ. අපි වන්නම් ගැයුවනේ. නේද? අපි වන්නම් ගැයුවමද? ගයලා අපි එක් තැනකදී වන්නම් නටන්න ගත්තා. දැන් අපි කවුරුත් අර ගයපු කතාවක් කියන්නේ නැහැනේ. කවිකාර මඩුවේ ගයපු එක කොහෙවත් නැහැ දැන් අපි වන්නම් නටන්න ගත්තා. ඒකට අඩවුවකුත් දැම්මා. සීලි මාරුවකුත් දැම්මා. කාස්ත්‍රෙමුකුත් දැම්මා. 1930 වෙනකොට චාල්ස් ගොඩකුඹුර උඩරට වන්නම් පොත 30 වෙනකන් 1930 චාල්ස් පොඩි පොතයි. පිටු 4යි පාඩේ තියෙන්නේ. පොතේ අඩවුව නැහැ. ඇයි අඩවුව නැත්තේ? අඩවුව පස්සේ එකතු වෙනවා අපිට. ඒක කියනවා උඩක්කියෙන් වාදනය කර සර්ච් කරලා බලන්න දැම්මනම් මේක ඇති උඩරට නඩු 18 වන්නම් චාල්ස් පොඩි පොත. ඕකේ කස්තිරම කියන එකට තියෙන්නේ උඩක්කියෙන් වාදනය කරන ලබන පදේ. උඩක්කියෙන් වාදනය කරන ලබන පදේ. එහෙනම් බෙරේ ඇවිල්ලා නැහැ නේ. අන්න බෙරේ ආපු දවසේ ඉඳන් වන්නම් නටන්න පටන් ගන්නවා. බෙරේ උඩක්කිය අයින් වෙලා බෙරේ ආවා. බෙරෙන් අඩව කස්තරම ජීව ආවා. ඒකවල අර දෙවෙනි සම්ප්‍රදාය තමයි කවිකාර මණ්ඩලයේ තිබ්බ ඒ ගුරුකුලයෙන් ඈත් වෙලා වන්නම් ඒ අතුරු කරගෙන පාරම්පරික ශිල්පියෝ තිබ්බ දැනුම අර ගායනාවට ගැලපෙන අඩවුවක් අපේ ශිල්පියෝ දැනගෙන හිටියා. සාත්මේ මහත් නගරලක්නු සීදා කුමරු සාත්සිතෝ සාත්ම් පැලි ඔය කාලය ගායනේ තමයි. තෙල් තෙලනම් තෙලනම් තෙලනානා එනක තෙනම් තෙලනම් තෙලනානා වනගත්තා. අන්න කවිකාර මණ්ඩලයේ වන්න. හැබැයි ඕක නටන්න ගත්තා. ඒකට අඩවකුත් දැම්මා. දෙකයි. ඒක එතනින් එහාට මේ ඉවරුනේ නෑ. ඕකේ රංගපාල පෙන්නන්නත් ගත්තා. හරි? තෙන් තෙනේ නම් තෙනේ නම් තෙනේ නානා තෙනක තෙනම් තෙනේ නම් තෙනේ නානා තෙන් තෙනේ නම් තෙනේ නම් තෙනේ නානා තෙනක තෙනම් තෙනේ නම් තෙනේ නානා තෙන්
නේද? වන්නම ගැයුවා, වන්නම නැටුවා, දැන් විදහාකාරව පෙන්නවා. ඉතින් අපේ පාරම්පරික ශිල්පය දක්ෂ නැද්ද? ඒකෙන් ශාස්ත්‍රයෙන් වෙච්ච හානිය මොකද්ද? නේ? ඒකෙන් හානියක් වුණාද? නෑ. පෝෂණය වුණා. පෝෂණ වුණා හැබැයි මූලික හරියට හානියක් වුණාද? අපි තාල වෙනස් කරාද? නෑ. බෙල පද වලට තිබ්බ තාලේ අයින් කරාද? නෑ. ඒකට තව ලස්සන දේවල් එකතු කරා. දැන් අපි ඒකෙන් පස්සේ හතර වෙනියට වර්ණම් 18ක අමුතර කීයක් නිර්මාණය වෙලා තියෙනවද? ඇයි ඒව නිර්මාණය වුනේ? අර විදිහට වෙනස් වෙච්ච ඉඳන්නේ. වර්ණම් ගාය හිටියනම් අද ඔය පරම්පරා හතරක් හැදෙයිද? ඒ පියවරයන් හතරක් හැදෙයිද? නෑ. නේ? එහෙනම් අපිට ඕන තරම් මේවා මූලික මම කිව්වේ වර්ණම් සරල උදාහරණයක් ගත්තේ මම. ඒ වගේම තමයි පන්තේරු නඩුම. හරි? තාල 30 හිටපු පන්තේරුව කවිකාරමණ්ඩලයේ ඉඳගෙන මෙහෙම තාල තිබ්බේ ධර්මණ්ඩලයේ ගොඩාලා. හරි? ඒක බෙරේ එකතු වෙච්ච තැන බෙරේ දෙන හඬ ඉස්සලම උඩැක්කියෙන් කවිකාරමණ්ඩලයේ වාද තිබ්බේ. උඩැක්කිය ටියුන් නැහැ. මේකට යම් තැනකදී බෙරේ එකතු වෙනවා. එතෙන්දී බෙරේ තාලය ටියුණු වැඩි. මේක ඉඳගෙන ඉන්න බෑ මේ තාලෙට. නැගිට වුණා. තාලයට එක බෙරේ. නැගිටුවන් පස්සේ නැගිටින නිකන් ඉන්න බෑ. බෙර ගහද්දි නිකන් ඉන්න පුළුවන්ද? තාල තියෙන මනුස්සයා. බෑ. නිකන් පොඩ්ඩක් අතර දැන් ඉතාලට වැඩි දදිනවා හරි එතකොට මම කියන්නේ මේ මෙන්න ආරම්භයේ පන්තේරුව කවිකාර මඩුව හරි උඩක්කියෙන් ඔව් උඩක්කිය දැන් උඩක්කිය මෙහෙම මේක තාල තියන්න දෙන්නයි කරෙක්ටයි දෙන්න නෑ උඩක්කිය එක්කෙනෙක් අහනවා ටික තාල තියනවා ඔන්න දැන් ඊට පස්සේ මේකේ තාල මදි ඔව් මේකේ තාල මදි නේ හරි දැන් මේකේ පොඩි තාල මේක රංග භාණ්ඩයක් දැන් නෙවෙයි සමා වෙන්න තාල භාණ්ඩයක් මේ දැන් මේ තාල භාණ්ඩ ගායනයේට පොඩි තාලයක් තියෙන කවිකාර මඩු ඉඳගෙන ඔය මාලිගාවේ ඔය දෙපැත්තේ උඩමාලේ පොයේ දවසට රජුරුවන්ගේ ගෙදර තිබ්බ සිරිත මාලිගාවට ප්‍රශස්තිය බුදුගුණ වෙලා මාලිගාවේ දෙපැත්තට ආවා. ඒතර මුර කියන්න ඕනේ මාලිගාවේ. මුර කියනකොට මුර කියන්නේ මාලිගාවේ මුර කරනවා කියන්නේ පණික්කන්දුරයි කවිකාර මඩුවේ වගකීම තමයි දළදා වංශයේ දෙපැත්ත මුර කරන්න ඕනේ. උඩමාලේ දොරටුවේ දෙපැත්ත. නිකන් ඉන්න බෑ මුර කරනකොට සංගීතය කියන්න ඕනේ. කවිකාර මඩුවේ ගායනා කරන්න ඕනේ. හරි? ඉතින් ඒක කරනකොට බුදුගුණ ගැව්වා. දළදා අෂ්ටක ගැව්වා. ඒක කියන්නේ. ඕක දැන් මේ ඇතුලේ කවිකාර මඩුවේ ඔය ශිල්පියෝ ඔය අත්දැකීම අරගෙන ගියා කොහෙටද? කෙලින්ම එළියට. බණමඩුවට ගියා. බණමඩුවට ගිහිල්ලා මේ බුදු ගුණ එයාලා තව නිර්මාණය කරගෙන යටත් විදි සමයකට බුදුදහම කියන්න බෑ. භික්ෂුවට තහංචි. හාමුදුරුවෝ මැරුවා 1915 සිංහල මුස්ලිම් කොලාහලේ. ආගම ප්‍රචාර කරන්න දෙන්නේ නැහැ. එහෙනම් ගිහියෝ දැම්ම මේ වැඩේට පැවිද්දන්ට බැරි වැඩේ. උඹලා ඵලයල්ලා. ගිහිල්ලා මේ බුදු ගුණ කියපල්ලා. ඔන්න කවිකාර මඩුවේ දෙන්න ගිහිල්ලා මාලිගාවෙන් ආරම්භ වෙලා පන්සල් වලට ගිහලා මේක කියන වැඩේ පොඩ්ඩක් නැගලා යන සයිස් එකක් තියෙනවා. මිනිස්සු එනවා වැඩි දෙන්නට 4 දෙනා කරා. 4 දෙනා 6 දෙනා කරා. එක දවස් දෙක වුණා දැන්. ඉල්ලුම වැඩි. ඊට පස්සේ මේකට හිමීට පස්සේ කාලේ එකතු වුණා බෙරය. මේ තාල මදි දැන්. මේ උඩක්කිය මදින 6-7කට 200කට 500කට විතර මේ වයන්ට මදි ඇහෙන්නේ නැහනේ. ඒක බෙරය ආවා. බෙරය එනකොට මොකක් කරේ? පොඩි තාලයක් ගන්න. දැන් මේ ඉඳගෙන බෙරේ. ඔව්.
බෙරෙන් තාල දෙනවා. දැන් මේක බෙරේ මෙහෙම නිකම්ම තාල දෙන්න බෑ නිකන්. එයා නැටුම් දන්නේ නැහැ. කවි කර්මඩුවේ කරන නැටුම් දන්නේ නැහැ. හැබැයි තාලේ දන්නවා. එයා නිකන් ජින් ජින් නිකන් හෙල්ලෙනවා. මෙයා හෙල්ලෙනකොට බෙර වාදනය කරේ බෙර වාදන ගුරුකුලවල ශිල්පී. එයා කිව්වා එයා නැටුම් දන්නවා. කුල දූරාවලින් දෙකක් ගුරු පරපුරවල් දෙකක් එකට යා කරා. ගොවිගම ගුරුකුලයේ කවිකාර මඩුව නැකති කුලය බේරි වාදන කලාව ගුරුකුලයන් දෙකක් යා වුණා. නිලමේ මේකට උයිට වඩා හොඳයි මෙන්න මේ පදේ නැටුවන. මේ කතාව සිද්ධ වුණේ ඇත්තම කතාව මේක ගැළපෙයි දැන් රාපොලේදී. මේක රාපොල ඉතිහාස කතාව ඔක්කොම මයි ගාව තියෙනවා. රාපොලේදී කතාව වෙනකම නරකද හලාගෙන ඉන්නේ ඕකට මේ බෙරපදයක් දාලා පොඩ්ඩක් මෙන්න මෙහෙම නැටුවා. අන්න මෙයා දන්න නැටුම් ශාස්ත්‍රයේ මෙයාට හෝමාරු කලා සංස්කෘතික හෝමාරු වුණා ගුරුකුලයන් දෙකක. හරි ඊට පස්සේ මෙයා පදයක් මෙයා නැටුම් දන්නවා. හතර කෝල්ලේ අපේ ওই මුද්‍රණාව වෘතුමායි මාපු පරපුරවල මෙයා බෙර පදයක් කියලා දෙනවා. ජීන් තයි ජීන් මේක වදිනවා දැන්. ඇයි පුරුද්දනේ. දැන් මේක තමයි. දැන් ඊට පස්සේ මෙයා කිව්වා ඔබ නරකද පන්තේරුවක් පොඩ්ඩක් හෝමාරු කරලා ගත්තොත්. ජී තා රංග භාණ්ඩ තාල භාණ්ඩය රංග භාණ්ඩය වුණා. එතනින් නැවතුනේ නෑ පන්තේරු නැටුමකුත් හදනවා. මගේ කතාව තමයි හොඳටම දිග වැඩි. හරි? එතකොට මේ විදිහට අපේ පාරම්පරික ශිල්පීන් මේ හැම එකම හොඳ දැනුමක් අවබෝධයක් එක්ක අලුත් දේවල් ඒක නිර්මාණ නෙවෙයි. ඔය ලස්සන නිර්මාණ කරලා තියෙන්නේ. නේ? ඉතින් ඒ වගේ අපිට නිර්මාණ කරන්න පුළුවන් නිර්මාණ කරන ඕන තරම් අවස්ථාව තියෙනවා. මේකේ අවස්ථා තියෙනවා. ඒ හැම දෙයකම අපේ පාරම්පරික මූලික බේස් එක අපි හොඳට හදා ගන්න ඕනේ. හරි? අපි ඒක ඇසූ පිරූතෙන් හදා ගන්න ඕනේ. ගුරු ඇසුර තියෙන්න ඕනේ. මේ වගේ කලායතනවල ඉගෙන ගන්න ඕනේ. කලායතනයක ඉගෙන ගන්නවා කියන්නේ ගුරුවරයාත් එක්ක කතා කරත් ඒක දැනුම් සම්භාරයක්. දැනුම ගුරුවරයාත් එක්ක කතා කරා. අපි වෛද්‍ය වෙන මේක කතා කරන දැන් යනවා ආපහු වෙලා ආයෙ කතා කරලා එනවා. දාලා යන්න දුකයි. ඉතින් ඒක ඒ වචනකින් ගන්න ඕන තියෙන දේවල්. එක වචනයක් ඇති රිසර්ච් එකක් කරන්න. ඒ තරම් දැනු ඇසූ පිරූ බව අපි ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ ගුරුකුලවල ඇසුරේ ඔය තියෙන දැනුම අපිට සමාජයට දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපි ශාන්ති කර්ම පැත්තට ආවොත් එimhe කෝපකාංකාරී ශාන්ති කර්ම කියන්නේ ඒක වෙනම එකක් නෙවෙයි. ඒක වෙනම රටාවක්. ඒකේ අන්තර්ගතය ගත්තාම විවිධ පෙළපාලේ එතකොට ඒකේ ගායනා ගත්තාම සම්න්න සැහැලි ඊට පස්සේ අනාගාතාත්මක කවි ඒ කියන්නේ තාල තියන බැරි කවි පද ඊළඟට තාල භාවිතා කරන ඒවා ඊළඟට බෙර වාදන වලට මෙන් වුණ ආවේනික අංග සහ ගායනා රහිත දීර්ඝ පද සහිත ශාස්ත්‍රීය පද සහිත රටුන් තියෙනවා. ඒක හරි දීර්ඝයි. ඒ කියන්නේ ඒ වට්ටම් කියලා කියන පද කොටස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා හැම එකක්ම මේ මතකයේ තබාගෙන නටන්න ඕන. මතකයේ තියෙන්න ඕන. නටන නැටුවා නටන මතකයේ තියෙනවා වගේ වාදකයාට වාදනය කරන්න ඒවා මතක තියෙන්න ඕන. වාදකයාට මේ පද කොටස් ගන්න නැත්නම් වාදනය කරන්න කවදාවත් ගහන්න බෑ. ඒ ශාස්ත්‍රීය පද මතක තියෙන්න ඕන. එතකොට එහෙමත් නෙමෙයි මේ පද එක එක මහනුවර සතර කෝරළේ සත් කෝරළේ කියන ගත්තහම එකම දේ පද වෙනස්. එකම නැටුම් අංගය ගත්තහම ඒකට පද වාදනය කරන විදි වෙනස්.
ඒ වගේම තමයි අපේ නුවර සම්ප්‍රදාය ගත්තොත් එහෙම අපේ එක එක ගුරුකුල වල අපේ ගුරු පරම්පරාවල විවිධ වෙනස්කම් තියෙනවා. සමහරට ඒ නටන පද ටික ඒක මෙතුමාගේ පරම්පරාවේ එකම දේ නටන්නේ නැහැ. හැබැයි සමාන කන්තිප්පට පදවල වෙනස්කම් තියෙනවා. වෙනස්. නටන ආකාරය වෙනස්. ඒක අනන්තයෙන්ම මහනුවර නටනකොට බෙරවාදනයේ වෙනම රහක් තියෙනවා වෙනම විදිහක්. ඒ කියන්නේ සාමාන්‍ය ගත්තොත් මහනුවර බෙරවාදනයේදී මේ දොම් පැත්ත භාවිතා කරනවා වැඩි බේස් එක. ඒ වගේම ලොකුවට ගොඩාක් පෙරළුම් ගන්න අවශ්‍ය තැනදී ගහනවා. ඒ වගේ බෙරවල තියෙන අපට ගැඹුරු බර ගතිය. නැටුම් වලත් ඒ බර ගතිය තියෙනවා. අස්තපාද වලත් ඒ භාවිතාවෙත් තියෙනවා. ඉතින් කුරුණෑගල පැත්තට යනකොට මේක පොඩක් වෙනස් වෙලා වේගවත් නැටුමට ගිහිල්ලා උතර පොඩක් පෙරළුම් වැඩි වෙලා තියෙනවා නැටුම් බෙරවල. හැරකිලි වැඩි, පැනුම් වැඩි. අන්න ඒ වගේ දේවල් කුරුණෑගල නැටුමේ තියෙනවා. සතර කෝලයේ එනකොට සතර කෝලයේ නැටුම්වලදී මේ ටික සම්මිශ්‍රණයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි සතර කෝලයේ නැටුම්වල පද පැහැදිලි හොනේ මේ හස්තභාවිත කියන්නේ ලොකුවට කියන්නේ හැලකිලිමත් වෙලා තිබ්බට නුවරතරම් ඒ හස්තපාද භාවිතාවේ පිළිබඳ පොඩි වෙනස්කම් තියෙනවා. ඒකගේ පද පැහැදිලි හොඳයි ලස්සන කරාට මේ අක්ෂර නටනයේදී පොඩි මේ නුවර ඊට වඩා වේරියේෂන් එක වැඩි. ඒ කියන්නේ වැඩ කැලි වැඩි නැත්නම්. අපි දෙන්නම නැටුවොත් එහෙම අමුණුගම අපි නටන ශෛලියයි. මෙතුමාගේ ශෛලියයි එකම එක නැටුවක් අපි දෙනවා කරන්නේ දෙකක්. මට නටන්න බෑ මෙයාගේ ස්ටයිල් එක, එයා නටන්න බෑ මගේ ස්ටයිල් එක. අපි දෙකක්. ඒක ඕනතරම් කියලා නටනකොට මේ අමුණුගමින් ඉගෙන ගත්තා, මේ පිටපදිනින් ඉගෙන ගත්තේ, මෙයා ඉහළවලින් ඉගෙන ගත්තේ කියන ලක්ෂණේ දිනවා. ඒක නැටුම ගැන දන්නේ කෙනාට ටක්දලා අඳුරට කියන්න පුළුවන් මෙයා මේ මෙහෙම එකෙන් නටන කෙනෙක්ද කියලා. වෙනස තියෙනවා. ඔව් ඒක තමයි මම හස්තපාද කියන්න ඕනේ ක්‍රමවේදයක් පවතිනවාද? නෑ මෙහෙමයි. දැන් ඒක හරියටම මෙහෙම තියන්න ඕන කියන එක ඇත්තටම කියන්නේ නටනකොට තියනවා මේ හරියට තියා ගන්නව දැන් මොකද කියන දැන් තියනවා. හරියට නැක්කුත් හදන්න තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඕනස මට්ටම තියා ගන්න ඕනේ මේ එහෙම තියෙනවා. නමුත් සමහරක් ශිල්පීන් අප ඉන්නවා සාරාකරේ කට්ටිය අත්තමක් ගන්න නැතුව එළිනට අද්දේ ඒ වේගනේ ඒකේ පාරම්පරික ස්ටයිල් එක වෙනස්. ඒ නමුත් ඒක වැරදි කියන්නේ කාටවත් අමාරුයි. නමුත් අපි දැන් වේදිකානන්තය යනකොට තමයි අපි කියන්නේ මේක අත මෙතන තිබ්බොත් හොඳයි. අපි බලන්නේ ඒක විෂුවල් කියන්නේ ඉදිරියට බලනවා එළියට ඇවිල්ලා බලනවා මේක මෙහෙම තිබ්බොත් හොඳයි. අත ඉස්සුනොත් හොඳයි. අත මෙහෙම තිබ්බොත් හොඳයි. අපි නමුත් මේ හස්ත අපි කාංකාරයේදී නොගන්නවනේ ගන්නවා. හැබැයි පොඩක් වෙනස්. අර එතුමා කිව්වා වගේ එකම කවිය අවස්ථානුකූලව වෙන්නවා. වෙන්නේ. ඉතින් ඒ වගේ නැටුමක් වෙන්නවා. ඒ නිසා